මේ ප්‍රසාද ජනක කාලයයි. එයයි අද අපගේ තේමාව. ප්‍රසාද ජනක කාලය ආරම්භ වන්නේ අලු බදාදා දිනේ. එහෙනම් අපි අද අපගේ ජනවන්දනා වර්ෂයේ චතාරික සමයේ පළවෙනි දිනයට පා තබනවා. මේ දිනය අලු බදාදා වන්නේ තව සුළු මොහොතකින් ඔබගේ නළල මත පියතුමා අලුවලින් කුරුසියක් සලකුණු කරනවා. සමහර විට කියන්නට පුළුවන් මනස්ථාපනය වන්න සුභාෂ්ණා ගහ ගන්න, නැත්නම් දූවිලට උපන් ඔබ දූවිලට හැරෙන්නේ කියන මේ වාක්‍ය ඛණ්ඩ දෙකෙන් එකක් කියා ඔබේ නළල මත ගන්න කුරුසිය නිසා තමයි අද දිනේ අලු බදාදා වෙන්නේ. නමුත් ඒ දේ එතනින් අවසන් වෙන්නේ නැහැ. ඔබේ නළල මත ගන්න මේ අලු ගත්තේ කොහෙන්ද? දැන් මේ ඕනෑ තරම් බැසිලිකාවේ තියෙනවා තැන් තැන් වල කුණු දාන්න ස්ථාන. කුණු පුච්චලා ගන්න අලු ටිකකින්ද ඔබේ නළල මත ගන්න අලු ටික ගන්නෙ නැහැ ප්‍රේමවන්තේනි. ගොබ් ඉරිදා ඔබ භාවිතා කරපු ගොබ් කුරුස වලින් තමයි මේ අලු හදාගන්නේ. බලන්න මේ මගේ අතේ තියෙන කුරුසේ. මේක ගොබ් ඉරිදා තිබ්බ ගොබ් කුරුසේ වගේද? ගොබ්බිරිද ඔබේ අතේ තිබ්බ ගොබ් කුරුසේ කොහොමද? කොළ පාට ලස්සනට හදපු කුරුසියක්. නමුත් දැන් මගේ අතේ තියෙන මේ ගොබ් කුරුසේ කොහොමද? පාට වෙනස් වෙලා, කුරුසි හැඩේ වෙනස් වෙලා. මොකද්ද මේකෙන් අපිට මතක් කරලා දෙන්නේ? හරියට අපේ ජීවිතේ වගේ. පාපය නිසා ලස්සනට තිර අපේ ජීවිත කැත වෙලා, පාපය නිසා ස්වාමීන් වහන්සේට කෙලින් යන්න තිර අපේ ජීවිත ඇද වෙලා. එහෙනම් මේ ඇද වෙච්ච තැන් හදාගන්න, කැත වෙලා තිර අපේ ජීවිත පිරිසිදු කරගන්න කාලයක් තමයි මේ චතාරිකය කියලා කියන්නේ. එහෙනම් අලුගාන සංකේතය ඊයේ පෙරේද හොයාගත්ත දෙයක් නෙමෙයි. ජුදා සම්ප්‍රදායෙන් පැවතින දෙයක්. ජුදා ජනතාව මනස්ථාපනය වෙන්න අලු කුරුසියක් නෙමෙයි. ඒගොල්ලෝ මුළු ඇඟේම අලු තවරාගෙන ප්‍රසිද්ධියේ මනස්ථාප වීම ප්‍රකාශයට පත් කළා. එහෙනම් අලුගානමයි කියන්නේ පෞද්ගලික දෙයක් නෙමෙයි. ප්‍රසිද්ධියේ මම පිළිගන්නවා මාගේ පාපය සහ ඒ ඔස්සේ මම වෙනස් වෙන්න ඕනේ කියන කාරණය ඔබේ නළලේ ගාන ඔය කුරුසිය ඔබට මතක් කරලා දෙන්න. ඊළඟ කාරණය මේ අලුගානමයි කියන්නේ සුවවීමේ සලකුණක්ද? බාහිරව සුවවීමක් මේ තුල නැහැ. නමුත් අධ්‍යාත්මික වෙනස් වීමක් තියෙනවා. අලු කියන්නේ ලෙඩකට බෙහෙතක් නෙමෙයි. එහෙනම් රෝගී ඉන්න කෙනෙක්ට ගිහිල්ලා අලු ටිකක් ගෑවොත් ඒ මිනිස්සයා සුව වෙනවයි කියලා දේ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රේමවන්තයනි, මේ අලු ගෑම තුළ වෙනස් වීමේ ගමනක් යන්නට මේ චතාරිකය අපිට අද දවසේ විතරක් මේ දේවල් සීමා වෙනවද? නැහැ. අදින් පටන් ගන්න චතාරිකයේ දින 40ක් දක්වා යනවා. එහෙනම් මේ දින 40 ඉවර වෙද්දී අපේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. අලුත් ගොක් කුරුසයක් අපි අතට ගද්දී අපේ ජීවිත වෙනස් වෙන්නට අවශ්‍යයි. අපි උත්ථානය වෙනවා කියන්නේ අන්න ඒ දෙයටයි. හරියට නෝවා ජල ගැල්මට ඇතුල් වෙලා දින 40ක් බෝට්ටුවේ ඉඳලා එළියට ඉද්දි ජල ගැල්ම නැවතිලා අලුත් අහසක් අලුත් පොළොවක් උහුට ලැබුණා වගේ. හරියට මෝසෙස් සීනයි කන්දේ දවස් 40ක් යාඥා කළා පහළට ආවේ දසපනත අරගෙන වගේ. ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් පාලු කරේ ගිහිල්ලා පොරොන්දු දේශයට ගියා වගේ, අලුත් දේශයට ගියා වගේ ක්‍රිස්තුස් වහන්සේ පාලු කරේ දවස් 40ක් ඉඳලා උන්වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කළා වගේ අපිටත් මෙන්න දෙනවා දින 40ක් ලස්සන ගමනක් යන්නට. මේ ගමන තුල අපි කරන්න ඕනේ මොනවාද කියලා අද ශුද්ධ සුවිශේෂිතමත් පැහැදිලිව සඳහන් වුණා. කාරණා තුනක් මතක් කළා. යාඥාව, එක්වරුශීලයේ රැකීම සහ දන් දීම කියන කාරණා තුන ප්‍රේමවන්තයනි. යාඥාව ගත්තොත් අපි හැමෝම දන්නවා මේක දේවල් කියන්න අවශ්‍ය නැහැ. යාඥාවේ උතුම්ම යාඥාවට තමයි අද ඔබ මම අපි හැමෝම සහභාගී වෙන්නේ. මොකක්ද අපේ යාඥාවේ උතුම්ම යාඥාව? දිව්‍ය පූජාව. පුංචි අත්දැකීමක් කිව්වොත් මම කටුව පිටියේ මේසෙදී අපි දින 40 භාවනාව කරනවා. මම එයාට කිව්වා මේ උතුම්ම යාඥාව අද පටන් ගන්නවා. අද ඉඳන් එක තීරණයක් අරගෙන ඔබ එන්න මේ දින 40 පල්ලි ස්වාමීන් වහන්සේ ඔබේ පවුල උත්ථාන කරනවායි කියලා.
හරියටම පාස්විරිදා සුබ පතද්දි අම්මා කෙනෙක් මගේ අත් දෙක අල්ලගෙන ලස්සන කතාවක් මට කිව්වා. ෆාදර් මගේ මහත්තයා බොණ්ඩ ඇබ්බැහි වෙලා හිටියේ. ෆාදර් දා කියපු නිසා මම හිතාගත්තා මම අද ඉඳන් දින 40ම කොහොම හරි පල්ලියනවා මං වෙනුවෙන් නෙමෙයි ෆාදර් මගේ මහත්තයාගේ මේ දුර්වලතාවය වෙනුවෙන්. ෆාදර් කියන්න පුංචි ප්‍රශ්නයක් ඇති වුණා. මම මේ ලොකු කතාව ඔබට සමග කියන්නේ හැබැයි ෆාදර් ප්‍රශ්නයක් එක්ක මගේ මහත්තයා බීමත්කම අත්හැරියා. ඒ නිසායි පිරිමන්තනේ යාඥාව කියන බලය දිව්‍ය පූජාවෙත් කියන යාඥාව පූජාවෙන් පස්සේ අපි ඒක අවසන් කරන්න ඕනේ නැහැ. ඒ යාඥාව අරන් යන්න ඕනේ. මම මේ බැසිලිකාවට හරි ආදරේ ආසේකයි පූජාවෙන් පස්සේ සෙනක දන ගහගෙන දොහොත් මූදුන් දීගෙන මේ සුවිසුද්ධි ස්ථානයේ පල්ලා දිසවහන්සේ ගාව අන්න යාඥා කරන අපිට පේනවා. එහෙනම් මේ යාඥාව පූජාවෙන් අවසන් වෙන්නේ නැහැ. දිගට මේ දෙවියන්වහන්සේගේ සම්බන්ධතාවය අපි අරන් යන්නට ඕනේ. කොන්ති කියන කාලයක් මේ කාලේ පාද නමස්කාරය කරන කාලයක් කරගන්නට ඕනේ මේ කාලේ අපේ ජීවිතය තුළ. ඊළඟට උපවාසය. නැත්නම් එක්වරු ශීලයේ රැකීම. එක්වරු ශීලයට වයසක් තියෙනවද? ඔව් ඈත අතීතයේ සභාව තුළ වයසක් තිබ්බා. අවුරුදු 16ට වැඩි සහ 59 කියන වාස කාණ්ඩය. නමුත් වර්තමානයේ තුළ ලෙඩ රෝගත් එක්ක සහ තියෙනා වටපිටාවල් එක්ක එම නිශ්චිත වයසක් නැහැ. අපි කොහොමද එක්වරු ශීලය රකින්නේ? මේක හරි ප්‍රශ්නයක්. මටත් ප්‍රශ්නයක්. මම ඊයේ කියපු පොතපත ධර්මෝපදේශය මාර්ග ඒ වගේ කතෝලික පොත්පත්වල විවිධ අදහස් තිබ්බා. මේ අදහස් ඔක්කොම මම කියවම මේ අදහස් තුනක් මට ආවා. එකක් තිබ්බා මෙහෙමයි පිළිබඳව. අපි වේල් තුනෙන් එක වේලක් නොකා ඉන්න. තව එකක් තිබ්බා වේල් තුනම අරගෙන උදාහරණයක් ගත්තොත් අද දවල් කෑවොත් හෙට දවල් වෙනකන් නොකා ඉන්න. මේ විදිහට විවිධ අදහස් තිබ්බා. තව එකක් තිබ්බා වේල් තුනම තියෙද්දි ගන්න ප්‍රමාණය අඩු කරනවා වෙනදට වැඩිය. ඔබට යම් කැමති විදියක් උපයෝගී කරගන්න පුළුවන්. නමුත් ඒ වේල් තුනට වැදගත් දෙයක් තියෙනවා. සුදු ස්වභාවයේ පවතක් තියෙනවා. අලුබදාදා දිනේ එක්වලු ශීලයේ රැකීම සහ ගොඩමස් වලින් වැළකී සිටීම. අද වගේම දවස් පුරාදා 7ක් තියෙනවා මේ දින 40. අපි ගොඩමස් වලින් වැළකීමට අවශ්‍ය කාල පරිච්ඡේදයක්. මේවා අපේ සභා සම්ප්‍රදාය තුළ තිබෙන ලස්සන සිරිත් විරිත්. පුංචි අත්දැකීමක් කිව්වොත් එහෙම ඔබ සමග මගේ ඥාති සහෝදරියක් හිටියා. ඇගේ දුවට ඇලර්ජික් රෝගයක් තිබ්බා. තීනුකු පිටි දාපු කිසිම කෑමක් කන්න බෑ. මේ දිනිය කලන්ති දානවා. අනේ පිය දරුවා ජේසු ලබන කාලේ ලඟ වුණා. හරි ප්‍රශ්නේ දරුවට ලබන්න දෙනවද නැද්ද? මේ අම්මා අලුබදා දවස් තීරණය කරනවා. අද ඉඳන් මම මේ දින 40 ගොඩමස් වලින් වළකිනවා. මගේ දරුවගේ මේ ඇලර්ජික් රෝගය නිසා මම මේ කරන ක්‍රියාවත් එක්ක මගේ දරුවට ජේසු ලබන්න පුළුවන් වෙන්න කියලා. මෙන්න ජේසු ලබන දවසේ වෛද්‍යවරුන්ට කියලා පියතුමල්ලට කියලා ඉස්කෝලේ කන්‍යාශාලාවක් දැනුවත් කරලා තිබ්බේ. මොකද චුට්ටක් හරි පිටි කාපු ගමන් ළමයාට ඇලර්ජික් දාලා කනට දාලා වැටෙන නිසා. හැබැයි එදා ඒ අම්මා කරපු කැපකිරීම නිසා මේ දරුවා ජේසු ලබනවා. අදටත් ජේසු ලබනවා. අන්න අපි කරන මේ දන් දී අපි කරන උපවාසය තුළ ස්වාමීන් වහන්සේගේ බහුල වරප්‍රසාද අපේ ජීවිත ලැබෙන ආකාරය ප්‍රේමවන්තේනි. ඊළඟට දන් දීම. එක්වරු ශීලයේ රැකීම ගොඩක් සාර්ථක වෙනවා මේ දන් දීමත් එක්ක එකට ගොනු වෙච්ච ප්‍රේමවන්තේනි. අපි සමහර වෙලාවට නොකා ඉන්න ඒ වරුවේ මුදල් ටික දුප්පත් කෙනෙක්ට දීම තුළ මේ චාරිත්‍රික සමය අපිට තියෙන්නේ අපි ගාව තියෙන දේ තව කෙනෙක් එක්ක බෙදා හදා ගැනීම තුළ. ඒ වගේම අපගේ දුර්ගුණයන් අත්හැරීම තුළ අපගේ පෞකාර ජීවිතය අත්හැරීම තුළ ඔබේ නලින යදින්නේ කුරුසයක්. ඒ කුරුසියේ සිරස් සහ තිරස් රේඛාවක් තියෙනවා. එහෙනම් අපේ ජීවිතේ සමහර දුර්ගුණයන් වලට අපි මෙන්න සිරස් අතර රේඛාවක් දාගන්න ඕන කාලයක් තමයි චතාරිකය කියලා කියන්නේ. අද මේ අඳින අලු ටික මනස්ථාපනය වෙන්නේ සුභාස්තදා ගන්න කියලා දේ ප්‍රායෝගික වෙන්නේ අපි යාඥාව උපවාසය දන් දීම තුළ මේ දේ ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. නැතුව අපි නිකන් අද අඳින කුරුසේ ෆැෂන් එකට ඇවිල්ලා ඇඳලා FB එකේ ෆොටෝ එකක් දාලා වැඩක් නැහැ මම අලුබදාට පල්ලි ගියා කියලා.
ඒක සැබෑ මනස්ථාපනය ඒක අපේ ජීවිතය තුළ ක්‍රියාවෙන් තිබිය යුතුයි. ඒක අද සුවිශේෂයෙන් පැහැදිලිව කිව්වේ ප්‍රේමවන්තයනි. එහෙනම් අපිත් අපේ නළලේ මේ අලු වලින් අදින කුරුස්සෙට මේ දින 40 පුරාවට සාධාරණයක් කරමු. අන්න එතකොට අපිට පුළුවන් ගොම් ඉඳා අලුතෙන් ගන්න ගොම් කුරුස්සිය දකින්න හිතන්නට මම අලු බදාදා අලු ගාපු ගොම් කුරුස්සිය නෙමෙයි දැන් අලුත් ගොම් කුරුස්සියක් බවට පත් වුණා.